හිතන්න සාමාන්‍යයෙන් ඔයා විනාඩියකට 15 වතාවක් ඇහි පිල්ලම් ගහන්න ඕන. ඒ තිරයක් දිහා බලන් ඉන්නකොට ඔයා කී වතාවක් ඇහි පිල්ලම් ගහනවද? සාමාන්‍යයෙන් විනාඩියකට 5 වතාවක් විතරයි. ඔයා එළියට ගියත් කෘත්‍රිම පරිසරයක් තමයි දකින්නේ. ගෙවල්, කාර්, ගොඩනැගිලි, වීදි මේ සේරම සරල, රේඛීය, සමමිතික ව්‍යුහ. හැබැයි මිනිස් මොලේ පරිණාමය වෙලා තියෙන්නේ සංකීර්ණ කාබනික අනියම් රටා සකසන්න. ඒ හරහා තමයි අපේ මොලේ විසින් අපි කරන කියන දේවල් අපි ගන්න තීන්දුව වලට 80ත් 85ත් අතර වැඩිපුරම බලපෑමක් ඇති කරන්නේ. ඉතින් මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ අපේ මොලේ දෘශ්‍ය පද්ධතිය හරහා. කනගාටුවට කරුණ තමයි නවීන තාක්ෂණය සහ අපි අවට තියෙන කෘත්‍රිම ලෝකය. ඔයාගේ මොලේ දෘශ්‍ය පද්ධතිය මේ වෙද්දිත් විනාශ කරමින් ඉන්න එක. හැබැයි අපිට පුළුවන් මේ දේවල් එක්කම අපේ දෘශ්‍ය පද්ධතිය වර්ධනය වෙන විදිහේ වැඩ කරන්නත්. අංක 1. ඔයා මොකක් හරි තිරයක් ඉදිරියේ ඉන්න වෙලාවක හිතාමතාම ඇස්පිල්ලම් ගහන්න පුරුදු වෙන්න. ඒ වගේම හැම විනාඩි 20කටම වරක් අඩි 20ක් දුරින් තියෙන දෙයක් දිහා බලන් ඉන්න. මේකට අපි කියන්නේ 20 රීතිය කියලා. අංක 2. දිනකට විනාඩි 15ක් 20ක්වත් ස්වභාව ධර්මයේ ගත කරන්න. මේකෙන් ඔයාගේ දෘශ්‍ය පද්ධතිය ආපහු සකස් කරලා මානසික ආතතිය අඩු කරලා සංජානාත්මක ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. අංක 3. ඉදිකටුවකට නූල් දැමීම. තප්පරයකට 1-3 අතර වතාවක් ඔයාගේ ඇස් ඉතා කුඩා චලනයන් සිද්ධ කරනවා. මේවට කියන්නේ මයික්‍රෝ සැකේට්ස් කියලා. මේවා මොලේ දෘශ්‍ය තොරතුරු අලුත්ව තියාගන්න උදව් වෙනවා. ඉදිකටුවකට නූල් දැමීම වගේ සියුම් දේවල් ඔයාගේ මොලේ මයික්‍රෝ සැකේට්ස් වල සංකේතය සහ විස්තරය නියාමනය කරනවා. නවීන ඩිජිටල් ජීවිතය ඔයාගේ මොලේ දෘශ්‍ය පද්ධතිය ක්‍රමයෙන් දුර්වල කරනවා. ඒත් මේ සරල විද්‍යාත්මක උපක්‍රම භාවිතා කරලා ඔයාට ඔයාගේ මොලේ දෘශ්‍ය සෞඛ්‍ය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වගේම සංජානාත්මක ක්‍රියාකාරීත්වයත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හතගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල